යාළුවනේ කොහොමද ඔයාලට ඔන්න ඉතින් ඉන්සෙන්ට් ස්ට්‍රීම ගොඩම ගොඩ කාලෙකට පස්සේ අද වීඩියෝ එකක් අරන් ගලා තියෙනවා ඔයාලට. යාළුවනේ ඉතින් අද මම අරන් අපේ ඩිංගි වලට කියලා දෙන්න යන්නේ දැනට ඔයාලා හදලා තියෙන ගිල්ඩ් එකක් හරි ඔයාලා අලුතෙන් හදන ගිල්ඩ් එකක් හරි කොහොමද හරියටම ගොඩ දාන්නේ කියලා. එහෙනම් යාළුවනේ දැන් අපි යමු වැඩි කතා නැතුව අපේ වීඩියෝ එකට. යාළුවනේ ඔයාලා ගිල්ඩ් එකක් හදලා තියෙනවා නැත්නම් ගිල්ඩ් එකක් හදන්න ඉනවා නම් ඉස්සලාම ඔයාලා හොඳ නමක් දාගන්න එකට. මොකද නමත් එක්ක තමයි ඔයාලගේ ගිල්ඩ් එක රඳා පවතිනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. මොකද මචං නම හරියට දැම්මේ නැත්නම් කිසි දෙයක් කරන්න බෑ ගිල්ඩ් එකක. කොල්ලනේ ඔයාලට ඉස්සලාම ගන්න ගිල්ඩ් එක හැදුවට පස්සේ ප්ලේ කරන කට්ටිය හොයාගන්න මචං. ප්ලේ කරන කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් හොයාගත්තා නම් යාළුවනේ ගිල්ඩ් එකක් ගොඩ දාන්න ගොඩක් ලේසි. අනිවාර්යයෙන්ම ගිල්ඩ් වර්ක් ගහන්න පුළුවන් කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් හොයාගන්නවා නම් මචං ගිල්ඩ් එකක් ගොඩ දාන එක එච්චර දෙයක් නෙමෙයි. යාළුවනේ ඔයාලා කට්ටියත් හොයාගෙන ගිල්ඩ් වර්ක් ගෙහුවත් වැඩක් නැහැ යාළුවනේ. ඔයාලා ඉස්සලාම ඔයාලා ගිල්ඩ් එක හරියට ලොකේට් කරගන්න ඕනේ. මම දැන් ඔයාලට කොහොමද ලොකේෂන් එක හරියට සෙට් කරන්න කියලා දෙන්නම්. ඔයාලා දැන් පේන තියෙ ගිල්ඩ් ප්‍රොමෝෂන් කියලා තිබ්බ එක තමයි. අන්න එතන යටේ තියෙනවා මචං ඔයාලට ඕනි රීජන් එක තෝරන්න, ඩිවිෂන් එක තෝරන්න. ඒ කියන්නේ ඔයාලගේ රීජන් එක පළාතේ තෝරන්න තියෙනවා. දැන් යාළුවනේ අපි ගිල්ඩ් එක හදලා ඔක්කොම කරලා ලොකේෂන් හදලා ඔක්කොම කරලා කට්ටියත් හොයාගෙන ගිල්ඩ් එක ගැහුවත් වැඩක් නෑ යාළුවනේ. ගිල්ඩ් වර්ක් ගහනවා නම් විදිහක් තියෙනවා. මොකද යාළුවනේ ගිල්ඩ් වර්ක් ගහනවා නම් ස්කොඩ් එකක් අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. දෙන්න තුන් දෙනා ගිහලා නම් කරන්න අමාරුයි වැඩේ. මොකද මචං අනිත් ගිල්ඩ් අනිවාර්යෙන් ස්කොඩ් පිටින් ඇවිල්ලා ඉන්නේ. ඉතින් යාළුවනේ ඔයාලා ගිල්ඩ් එකේ 40 දෙනෙක් ඉන්නවා නම් 40 දෙනාම අනිවාර්යෙන් ප්ලේ කරනවා නම් තමයි ගිල්ඩ් එක හොඳ තැනකට ගේන්න පුළුවන්. ලංකාවේ ප්ලේස් එකක් කරලා ගිල්ඩ් එක ලෙවල් 7 මැක්ස් කරන්න පුළුවන්. ඔයාලා ගිල්ඩ් එකේ ඉන්න ඔක්කොම ගිල්ඩ් දවසට අනිවාර්යෙන් ගිල්ඩ් එක ගහන්න ඕනේ. යාළුවනේ ගිල්ඩ් එකේ ඉන්න මේන් ස්ක්වොඩ් එක විතරක් ගිල්ඩ් එක ගැහුවා කියලා ගිල්ඩ් එක අප් කරන්න බෑ කියලා. දැන් මගේ ගිල්ඩ් එක මම දැන් මේ සෙල්ලම් කරගෙන යනවා. දැන් මාස දෙකක් විතර යාළුවනේ මමත් ගිල්ඩ් එක හදලා මගේ තාම ගහන්නෙත් මේන් ස්ක්වොඩ් එක විතරයි. අනිත් අය ගහන්නේ ඒක නිසා තාම ලෙවල් 5 ලංකාවේ තාම ප්ලේස් එකක් කරලන්නත් බැරිනවා. දැන් මං ඌව ප්‍රොවින්ස් නේ. මම ඌව පළාතේ කෙනෙක්. ඒ නිසා මං ඌව ප්‍රොවින්ස් තමයි ගිල්ඩ් එක හැදුවේ. ඒ නිසා දැන් මං ඌව ප්‍රොවින්ස් වල 7 මේ වෙද්දි ඉන්නවා. දැන් මං හිතන්නේ මේ වෙද්දි 7 මට අල්ලන් ඉන්න පුළුවන් වෙයි කියලා මේ වෙද්දිත්. ඊළඟ සතියේදී මං හිතන අනිවාර්යයෙන්ම 10ට බහිනවා. ඒක නිසා යාළුවනේ ඔයාලා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ගිල්ඩ් එකේ ඉන්න ඔක්කොම කට්ටිය ගිල්ඩ් දවසට අනිවාර්යෙන් ඇවිල්ලා ගිල්ඩ් වෙලාවේ ගිල්ඩ් ගහන්නම ඕනේ. මොකද යාළුවනේ ගිල්ඩ් ගහන්නේ නැතුව ගිල්ඩ් එකක් කරන්න බෑ. මොකද ගිල්ඩ් වලින් තමයි ගිල්ඩ් එකේ පොයින්ට්ස් ග්ලෝරි ඔක්කොම අප් වෙන්නේ. යාළුවනේ දැන් ඔය දවස් 3ම පැය 12ම සෙල්ලම් කරනවා නම් ප්ලේ කෙනෙක් අනිවාර්යෙන් මචං මොබයිල් ප්ලේ කෙනෙක් නම් ගිල්ඩ් පොයින්ට් 150ට වඩා ගහන්න ඕනි මචං. ඒක තමයි ගිල්ඩ් එකක් කරන් යන්න තියෙන එකම දේ. දැන් 40 දෙනාගේ මොබයිල් 20ක් ඉන්නවනම් මොබයිල් 20ම දවස් 3 ඉවර වෙද්දි මචං අනිවාර්යෙන් මේ ගිල්ඩ් පොයින්ට් 150ට වඩා තියෙන්න ඕනේ. දැන් අපේ ගිල්ඩ් එකෙත් මචං පොයින්ට් 100 150 145 වගේ ගහලා තියෙන්නේ. මචං PC ප්ලේයර්ස්ලා ඉන්නවනම් අනිවාර්යෙන් පොයින්ට් 200 250ට වඩා ගහන්න ඕනේ. නැත්තම් ඉතින් වැඩක් නැහැ PC ප්ලේයර්ස්ලා ගිල්ඩ් එක ගහලා. මම හැමදේම කියන ඒත් ඕනෙම දේ කිව්වේ නෑ. මම යාළුවනේ ගිල්ඩ් එක ගහනවා නම් ගිල්ඩ් පොයින්ට්ස් අප් වෙන්නේ කොහොමද කියලා මම කිව්වේ නෑනේ. ගිල්ඩ් සාමාන්‍යයෙන් පොයින්ට්ස් අප් වෙන්නේ යාළුවනේ ගිල්ඩ් එකේ ඉන්න ප්ලේයර්ස්ලා සාමාන්‍යයෙන් එක ප්ලේ කෙනෙක්ට එක කිල් එකකට පොයින්ට් 4ක් වගේ තමයි අප් වෙන්නේ. මචං එක මැච් එකක ඔයාලා කිල් 5ක් දැම්මොත් එතන මචං පොයින්ට් 20ක් විතර අප් වෙනවනේ. මැච් එකේ බූ එකක් තමුනොත් එතන පොයින්ට් 10ක් විතර. එතකොට මචං එක මැච් එකකින් සාමාන්‍යයෙන් පොයින්ට් 30 35ක් එකතු කරගන්න පුළුවන්. ඒ විදිහට යාළුවනේ කිල් 5 6 මැච් 5ක් ගැහුවා නම් හරියට මචං පොයින්ට් 150 nothing. පොයින්ට් 150 ඔයාලට ඊසි ගහන්න පුළුවන්. ඔය කතන්දරේ දන්නේ නැතුව තමයි යාළුවනේ ගොඩක් ප්ලේස් වලට කියන්නේ ගිල්ඩ් එක කොච්චර ගෙවුවත් පැය 12ම ගෙවුවත් මචං පොයින්ට් අප් වෙන්නේ නැහැ පොයින්ට් අප් වෙන්නේ නැහැ කියලා කියනව නේද? ඇත්තටම පොයින්ට් අප් වෙන්නේ ඔයාලා කිල් ගහන ප්‍රමාණයට. ඔයාලා කිල් ගහන තමයි ඔයාලගේ පොයින්ට් අප් වෙන්නේ. කිල් හැමතිස්සෙම බලන්න කිල් 6 7 මැච් ගොඩක් දාන්න බලන්න. මොකද මචං එතකොට මචං ඔයාලගේ පොයින්ට් අප් වෙනවා. එතකොට මැච් ගහන්න ඕනේ නැහැ. ඔයාලා ඊට පස්සේ නිකම් ප්ලේ කරාම ඔයාලගේ මේ ග්ලෝරි පොයින්ට් එක අප් වෙනවා. මචං ගිල්ඩ් වා පොයින්ට් 150ට වඩා ගැහුවේ නැත්තම් ගිල්ඩ් එකක් කරන්න බෑ. එක ප්ලේ කෙනෙක් අනිවාර්යයෙන්ම ගහන්න ඕනේ 150ට වඩා. අනික් දේ තමයි මෙතන මචං ඔයාලගේ පොයින්ට් එක එකතු වෙන්නේ ඔයාලා කිල් වැඩිපුරම ගහන මැච් 5 මචං. ඔයාලා කිල් වැඩිපුරම ගහන මැච් 5 පොයින්ට් එක එකතුව තමයි මචං මේ වා පොයින්ට් විදියට හැදෙන්නේ. ඔයාලා පේනවද මේ account එකේ ගහලා තියෙන කිල් 4 එකක්, කිල් 6 මැච් එකක්, කිල් 2 මැච් 3ක් තමයි ගහලා තියෙන්නේ. ඒ කියන්නේ මචං මේ පොයින්ට් වල එකතුවෙන් තමයි මේකේ පොයින්ට් 100 වැඩිලා තියෙන්නේ. දැන් යාළුවනේ සමහර කට්ටිය කියනවනේ මචං ගිල්ඩ් එක ගැහුවට හම්බෙන්නේ ගිල්ඩ් එක ලෙවල් අප් වෙනවා විතර අපිට ලැබෙන දෙයක් නැහැ නේ කියලා.
යාළුවනේ ගිල්ඩ් එකක් කරනවා නම් දේවල් බලාගෙන කරන්න බෑ. මොකද ගිල්ඩ් එකක් කරනවා නම් එකමුතුව වැඩේ හරියට කරන්න ඕනේ. ඔයාලා දන්නවද ගිල්ඩ් එක ගෙවුවට පස්සේ ඔයාලට දැන් මෙතන පේන ඇති හොනර්ස් කියලා. ඔය හොනර්ස් එතෙන්ද එකතු වෙනවා ඔයාලා හැම සීසන් එකකම. හැම ගිල්ඩ් සීසන් එකක් ඉවර වෙද්දිම ඔයාලා ගහලා තියෙන ප්ලේස් එක නැත්නම් ලංකාවේ ප්ලේස් එක හරි ප්‍රොවින්ෂියල් ප්ලේස් එක හරි තමයි මචං ඔතනින් පෙන්වන්නේ. එතෙන්ද ඔයාලගේ මේ වැටෙනවා මචං මේ ඔයාලගේ හොන එක විදියට. ඔයාලා ටීම් එකට කියනොත් යාළුවනේ ඔයාලගේ නමට උඩින් පෙන්නනවා මචං ගිල්ඩ් එක නම්බර් 7. දැන් අපේ ගිල්ඩ් එකේ මචං අපි ටීම් එකට ගියම අපේ නමට උඩින් වැටෙනවා මචං මේ ඌ ප්‍රොවින්ස් 7 කියලා. ඊටත් වඩා යාළුවනේ ඔයාලට ඉමෝට් එකකුත් හම්බ වෙනවා යාළුවනේ. දැන් ඔයාලට දන්නවද ගිල්ඩ් වර්ග ගහනකොට අනේ කොඩිය ගහන ඉමෝට් එක විතරක් නෙමෙයි. ඔයාලා ගිල්ඩ් වර්ග හොඳ টොප් 10 ඇතුලේ ගැහුවොත් එහෙම කියන්නේ ඌ ප්‍රොවින්ස් දැන් ඔයා ගහන ප්‍රොවින්ස් එක හරි නැත්නම් ශ්‍රී ලංකා රීජන් එකේ හරි টොප් 10 ගැහුවට පස්සේ මචං මෙන්න මේ ඉමෝට් එක ඔයාලට හම්බ වෙනවා. කොඩිය දාන ඉමෝට් එක. ඒකේ මචං ඔයාලගේ නමයි ඔයාලගේ ගිල්ඩ් එකේ ලාංඡනේ ගහලා තියෙනවා අනිවාර්යෙන්. යාළුවනේ මම හිතුවට වඩා වීඩියෝ එක නම් දික්ුණා. දැන් ඉතින් වීඩියෝ එක එන්ඩ් කරන්නත් ඕනි. ඔයාලට ඉතින් මම ආයෙත් මතක් කරන්නම්. යාළුවනේ ගිල්ඩ් එකේ ඉන්න හැම ප්ලේයර් කෙනෙක්ම සෙනසුරාදා බදාදා ඉරිදා 4:00 ඉඳන් 8:00 වෙනකන් ගිල්ඩ් එක ගහන්නම ඕනි. ඊටත් වඩා මචං ඔයාලගේ ගිල්ඩ් එකේ ප්ලේයර්ස්ලා ගිල්ඩ් එකේ කට්ටියත් එක්කම මැච් සෙල්ලම් කරනවා නම් ඩෝ නැති දවස් වලට ගිල්ඩ් එක ලෙවල් ටිකක් අප් කරගන්න පුළුවන්. හැබැයි ගිල්ඩ් එක ගහන දවසට ගැහුවොත් තමයි මචං ගිල්ඩ් එකක් ලෙවල් අප් කරගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ ප්ලේස් එකක් ප්‍රොවින්ෂියල් ප්ලේස් එකක් අල්ලන්න පුළුවන්. යාළුවනේ මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලට මේකෙන් දෙයක් ලැබුණා නම් මචං අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා යාළුවනේ. ඒක තමයි මට කරන්න තියෙන ලොකුම උදව්ව ඔයාලට. එහෙනම් යාළුවනේ දැන් මට යන්න වෙනාව ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මං ගිහිල්ලා එන්නම් අලුත් වීඩියෝ එකකින් මම ඉක්මනට මෙන්නම්. එතකම් මගේ යාළුවෝ හැමෝම පරිස්සමෙන් ඉන්න.